දිගපටිය මං කකුලෙන් නොබන්නේ හිතට ඒකයි. ෆිල්ම් පටන් ගන්න ෆිල්ම් එක මේ මොකද්ද මේ? නම් ගිහිල්ලා. කවුද මං අර ඇද යනවා කියන්නේ? මොන කක්කුට්ටද? කක්කුට්ටද කියන්නේ ළමයාට ඇද යනවා කියන්නේ ළමයා කෙලින් යනවා බලන්නේ කක්කුට්ටද? මම බලන්න ඔබට කිව්වා. උද කිව්වේ? ඒවට කිව්වේ නෑ මම හිතන්නේ ඔය විතරයි. අයිබෝවන් කියලා අපි වෙලා මේ කරලා පටන් ගත්තා අපි එක. ඔව්. නේ අපි අද කතා කරන්නේ මොකද්ද? ත්‍රිබහ. 3බහක් මගේ 3BHK. දැන් ඕගොල්ලෝ බලන අයට සමහරට ෆිල්ම් එක රිවිව් එක බලන්න ඇතිනේ. බලන්න කලින් අපි තුන්දෙනා බැලුවොත් අපේ අදහස් ටික තමයි අපි කියන්නේ. අනිවාර්යෙන් ඕගොල්ලොන්ට අදහසක් කරගෙන ෆිල්ම් එක බලන්න අපි කියන්නේ. ස්පොයිල් වෙන්නේ නැහැ කිසි දෙයක් එන්නේ අපි ෆිල්ම් එක ස්පොයිල් කරන්නේ නැහැ අපි අපේ අදහස බලනවා. ඕගොල්ලෝ බලනවා. කියන්නේ නෑ මේක මෙහෙමයි. මේක මේ ෆිල්ම් එක බලන්න කලින් අදහස් අපේ දාගන්න පුළුවන් අපිත් එක්ක. ඕනනම් ඔයගොල්ලෝ අදහස කමෙන්ට් කරගෙන යන්න. මරාගෙන මරව ගන්න එපා වෙයි. මරව ගන්න එපා. මට කියලා මරව ගන්න එපා. අපි අද දවසේ මරා ගන්න කියලා හිතාගෙන සංවාදයකට ආව නෙමෙයි. කියන්නේ අවසානයේ කොහොමද මේ හොඳ ෆිල්ම් එකක්. හරි ඔයාගේ අදහස කියන්නකෝ. විශාලගේ අදහස මොකද්ද මේ තියෙන්නේ? ඔව් මොකද කියන්නේ අපි මුලින්ම අදහස කතා කරලා අදහස මගේ අදහස කියපන් ඉතින්. මගේ අදහස කියන්නේ ඒක නෙමෙයි උඹේ අදහස කියපන්. අනේ මම කියන්නේ දැන් ඒගොල්ලන්ට මට හොඳයි ඉතින් ෆිල්ම් එක. අයියෝ. හරි ෆිල්ම් එක හොඳයි. හොඳයිද? හරි මටත් හොඳයි. ඉවරයි. හරි මෙහෙමයි 3BHK දැන් පටන් ගත්තෙම ඔය සිද්ධියන්නේ කෙලිම රෙන්ට් කරනවා රෙන්ට් වලට ගෙදරක රෙන්ට් එකට ඉන්න මිනිස්සු ටික ඒ ගෙදරින් ආයි වෙන ගෙදරකට මාරු වෙනවා. හරිද? වෙන ගෙදරට මාරු වෙනවා කියන්නේ ඒගොල්ලෝ මානසිකත්වෙම රෙන්ට් එකට යනවා රෙන්ට් එකට යනවා. දැන් ඊට පස්සේ ඒ ළමයි කියනවා මට මෙහෙම ඉන්න බෑ. කොහොමද තාත්තේ ගියක් ගමු කියලා. ඒ ගියක් ගන්න එන අභියෝග ටිකයි ඒ ටික තමයි කතාවේ සම්පූර්ණ යන්නේ. තාම කොහොමද ගියක් ගනීද නැද්ද කියන එක ඔබට බාරයි. බලන්න මම කියන්නේ හරිද? ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. කියන්නේ ගියක් ගනීද නැද්ද කියන එක ඩිපෙන්ඩ් වෙන එකක් තමයි. කියන්නේ ඒතක බාධක වලට මුහුණ දීලා ගියක් ගන්න තමයි ටාගට් එක තියෙන අනිවාර්යයෙන්. ඊට පස්සේ දැන් මුලින්ම ඊට පස්සේ කතාව ඔහම යනවා. ගලාගෙන යද්දි කෙලින්ම මේ ඒ කොල්ලා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න තාත්තා කියන්නේ ගියක් ගන්න තාත්තට කියන්නේ තාත්තට ගියක් ගන්න ඕනට ළමයිට උගන්නන්නත් එපේ අනිවාර්යයෙන්. ඔව්. ඒ ළමයින්ට උගන්නද්දී ළමයින්ට එන බාධකයි ඊට පස්සේ ළමයි බඳින්න ඕනේ. ඒ ළමයින්ට බඳක් දෙන බාධකයි ඒවට සල්ලි ඕනේ. ඒව ASCII තව ගියක් ගන්නත් ඕනේ. ඒක බඳක් ගිය ගන්නද? ඒක තමයි ඒකත් බලන්න මම කියන්නේ. නෑ නෑ පොඩි කුතුහලයක් හැමදෙස්සම කුතුහලයක් තියෙනවා. මම දැන් හරි මම දැන් කියන්නේ. ඒ කියන්නේ බඳද්දිත් ඒ කියන්නේ ඒක තමයි ගේ ගන්න ඔන්න මෙන්න සල්ලි එකතු කරගෙන ඉන්නවා. ඊට පස්සේ දුවල කසාද බඳින්න වෙනවා. එතකොට ගේද ගන්නේ දැන් මම දන්නේ ඔබ ඊට කලින් අභියෝග කරනනේ කොල්ලට ස්කෝලර්ෂිප් ඔව් කොල්ලට කෙලින්ම එක්සෑම් වලින් පස්සේ ස්කෝලර්ෂිප් එකට ඒ කියන්නේ ගේ ගන්න ඕන සල්ලි ලෑස්ති තාත්තා ඇවිල්ලා කපනවා අර ඒගොල්ලෝ කැලෙන්ඩර් එකකින් මාක් කරලා සල්ලි එකතු කරනවා එකතු කරලා තාත්තා ඔයගලන්ට සුභාරංචියක් ගෙනවා කියලා කැලෙන්ඩරේ ලාස්ට් ඩේට් එක කපනවා සල්ලි එකතු කරලා දැන් අන්න ගානක් එකතු කරලා දැන් කියන්නේ ගේ බලන්න ගිහිල්ලා ගේ මෙච්චර ඔන්න ලක්ෂ 10ක් හරි 15ක් හරි කියනවා අපි ගියක් ගන්නවා කියන්නේ අන්න ඒක ගන්න ඔන්න මෙන්න තියෙන දැන් ඔන්න ඒක ගාන බලන් ඇවිල්ලා කැලෙන්ඩරයක් දාලා බලනවා මෙන්න අවුරුද්දක් යනවා සල්ලි එකතු කරගන්න හරිද ඒ අවුරුද්දේ අන්තිම දවසේ කියන්නකො නංගි ඇවිල්ලා කොලේ කපනවා මේ අද තමයි තාත්තේ මම තාත්තා කපන තාත්තට කපන්න දෙනවා තාත්තම කපන අන්තිම දවසේ හෙට අපිට ගේ ගන්න පුළුවන් කියලා තාත්තා කපන තාත්තා එනවා අවශ්‍ය වැඩැල්ලා කොල්ලත් එනවා ඉස්කෝල ගිහිල්ලා ඇවිල්ලා එදා කොල්ලා කියනවා ඊට පස්සේ මේ ස්කෝලර්ෂිප් එකක් එනවා තාත්තා ස්කෝලර්ෂිප් ඒ කියන්නේ මචං ඒ කොල්ලත් ඒක ඉගෙන ගන්න නැති කොල්ලෙක් නැති කොල්ලෙක් ඌ මචං අර තාත්තා දුක් විඳිනවනේ බෑ ලකුණු අඩු හින්දා ලකුණු ඒ කියන්නේ ලකුණු අඩුයි ඒ කියන්නේ ඌ ඉගෙන ගන්න බෑ ඌට ඉතින් ඉස්සෙල්ලාම ඒක උවමනාවක් නැහැ ඊට අර තාත්තා ඌට බයිනවා දවසක මේ ඌට ප්‍රින්සිපල් කතා කරලා ඌගේ දුර්වලතාවය දුන්නා තාත්තා ඌට බයිනවා රොළුවට වදින්න අපිට බයින්නේ වගේ වල උඹට බයින්නේ
ඒ වගේ උට තාත්තා බයින අර මං හම්බ කරලා කිය ඌට ඒක ඔළුවට වැදිලා ඌ මචං වැඩ කරන්න පටන් අර ගන්නවා අර තාත්තත් මහන්සි වෙනවා ගේ ගන්න ඌ ඉගෙන ගන්නවා ඊට පස්සේ දෙන්නම එකට ඉද්දී ගේ හදන්න සල්ලි වෙරච්ච ගමන් හදන්න සල්ලි පිරිච්ච ගමන් අර ස්කෝලර්ෂිප් එකක් කියනවා එක්සෑම් පාස් වෙලා හයි ස්කූල් නේ ඒත් මැකනිකල් දැන් තාත්තා කියනවා හයි ස්කූල් නේ ඔව් ඔයා ආසේ මැකනිකල් ඉඳ මැකනිකල් යන්න කියලා හැබැයි මේ ඉන්ස්ටිටියුට් එක නෙමෙයි මේ කැම්පස් එකට ගියාට පස්සේ එතන ඉන්න ප්‍රින්සිපල් හරි ඔව් ප්‍රින්සිපල් දෙකෝද එයා කියනවා දැන් අද කියන්නේ IT ශාස්ත්‍රයෙන් IT කරන්න කියලා. හැබැයි ඌ කැමති නෑ. හැබැයි තාත්තා කියනවා එම IT ද එන ජොබ් එකක් ගන්න පුළුවන් නේද? එනම් පුතේ IT කරන්න කියලා. දැන් ඔය කතාවේ ඒක බලන්නවා. ඇත්තටම කතාව සුපිරි කතාව. ඒ කියන්නේ ගොඩක්ම යන්නේ තාත්තට ඕන දේ තමයි වෙන්නේ එතන. කියන්නේ. ඒ ළමයා වන්නන් කියන්නේ ළමයා. හැබැයි තාත්තට ඒ කියන්නේ ළමයාට දැන් අපි කැමති අපිට කරන්න සමහරවිට සමාජයෙන් දෙන්නේ නැහැ. සමහරවිට ගෙදරින් දෙන්නේ. ඒ වගේ සීන මේ කතාව කැමති දේ සමාජයෙන් දන්නත් ඒ මොන බල පවුලට තියා අපිටවත් පාරේ යන්න බෑ රෙන්දක් එදකට. හරි දැන් මම කියන්නේ ඉතින් එහෙම වෙන්න ඕනේ. තමන් කැමති දේ කරන්න. තමන් කැමති දේ කරන්න ඉඳ තමන් කැමති දේ කියලා අර WhatsApp එකේ ලිස්ට් එක ගන්නවනේ. තමන් කැමති ප්‍රයිවසි ඒක තමයි කියන්නේ. ඒක තමයි සමාජෙට කියන්නේ නෑ බග. හරි කීව. තමන් කැමති දේ කියලා සමාජ සම්මතයේ තියෙන දේවල් කරන්නේ නැද්ද? තේරුම් ගත්තද? දැන් මම එහෙම කිව්වද? අම්මා කියලා දැන් නැහැ. අසම්මත ප්‍රේමයට කැමති වෙනවා. අසම්මත මේ රාඩිය අපි යන් කතාවට මට කියන්න ඕනේ කතාව මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට තමයි. දැන් කතාව තමතක සමහර මිනිස්සු කියනවා මේ අනවශ්‍ය මම අසම්මත ප්‍රේමයට කැමති නෑ උනට සම්මත නැති වෙන්න ඕනේ. පොතේ නැවති ඔයාට මම කියන්නේ කතාව ප්‍රින්සිපල් කියන්නේ ඔව් මොකද්ද ඉසිබල් කියනවා IT පැත්තට යන්න කියලා. තාත්තා කියන ඊට පස්සේ මේ ආයෙනම් පුතේ IT යන්න මොකද මොකද පොයින්ට් මම කියන්නේ මේ ඒක මචං මේ දැන් ප්‍රින්සිපල් තාත්තයි පුතයි ඇවිල්ලා කතා ඒ මොකක් හරි වෙන සීන් එකකට ඌ ගන්න හදන්න මචං ඌ හදන්නේ කොහොමද IT පැත්ත අන්න ඒ බිස්නස් එක කරගන්න බිස්නස් එක කරගන්න හදන ඌ හැමෝම IT පැත්ත තල්ලු කරන්න හදන ඒ කොහොමද සල්ලි දින කරන්නේ ඔව් දැන් තාත්තා එක දුරට ලක්ෂ ගානම දෙනවා කොලා අම්මා ඒ කියන්නේ ඔයාලට දෙනවද ගේ ගන්න එතකොට ඔව් ඒක තමයි තියෙන්නේ ඒක තමයි ඒ ෆැමිලි එකේ මාර එකමුතුවක් තියෙනවා නංගි කියනවා උඩ යනවා නම් කමන්නේ ගියක් ගන්න අපි තව අවුරුද්දක් හරි එකතු කරමු අයියට ඉගෙන ගන්න ඉගෙන ගන්න දේ. ඒ කියන්නේ මේ අර මොකක්ද දන්නවද අර පිනා කරන්න හදන ඒ කියන්නේ අර ටෙක්නිකල් ඉන්ජිනියරින් එකට වැඩිය අරකට මචං මැකනිකල් එකට වැඩිය අරකට සල්ලි ගන්න යනවා කොස්ට් එක. ඒ හින්දා අර IT පැත්තටම සල්ලු ගන්න හදන උට කුට්ටිය එන හින්දා වෙන්නේ. ඌ ඊට පස්සේ මේ තාත්තා පුතා ඉඳගෙන ඌ කියනවා මචං මේ මම මේක කාටවත් කියන්නේ නැහැ මේ මම ඔයාලගේ හොඳට කියන්නේ මේ ඔයා පුළුවන් නම් දැන් IT තමයි අනාගතේ මම මේක කාටවත්ම කියන්නේ නැහැ කියලා ඊට අරුන් දෙන්නා කල්පනා කරලා පොල්ලා නම් බෑ කියන ඊට පස්සේ තාත්තත් එක්ක කතා කරන කියලා උන් දෙන්න යනවා. ගිහිල්ලා ඊට පස්සේ තාත්තා කියන හින්දා තාත්තත් ඕක පුෂ් කරනවානේ. දන්නේ කොල්ල තාත්තට ආදරේ. තාත්තා කියන දේ කොහොම හරි තාත්තගේ ආසාව ඉෂ්ට කරන්න තමයි බලන්නේ කොහොම හරි. ඊට පස්සේ මේ ඌ තීරණයට ඇවිල්ලා හරි මම IT කරන්නම් කියලා. හැබැයි ඌ ගන්නවා කියන්නේ අර සල්ලි දෙන හින්දා ඌ අනිවාර්යයෙන්ම හිතා ගන්නවා කොහොම හරි දැන් ගෙදරක් නැති එක මම කොහොම හරි ඉගෙන ගන්න කියලා. හැබැයි ඌට IT මෙලෝදියක් බෑ. බං ඒක නෙමෙයි මං කියන්නේ හොඳම පොයින්ට් එක. නේද ඌ අවුරුදු 3 දුක ෆේල් වෙනවා. කතාවේ දැන් මම මේ තාම යන්නේ ප්‍රින්සිපල් කාමරේ ඇතුලේ ගියා. බලපන් දැන් ඌ අවුරුදු 3ක් ඌ දැන් උන් තාත්තත් එක්ක තියෙන අර ඩිසිෂන් එක කියන්නේ නැහැ. එතකොට ඉස්සරහ ඉඳන් ඉන්න පුටිය උන්ටත් කියන මම කාටවත් කියන්නේ නැහැ ඔය IT කරන්නේ උන්ටත් කියනවා. උට එයා කොහෙද ඒක ඌ එන හැමෝටම කියන්නේ IT කාටවත් කියන්නේ නැහැ. ඔය ටෙක්නිකල් මෙකැනිකල් හරියන්නේ නැහැ IT කරන්නේ අනාගතේ කියලා හැමෝටම කියනවා. IT අනාගතේ ඉතින් අර ඇත්තටම අර ඉස්සර කියන්නේ මචං අපි මේ ඒ කියන්නේ මෑත කාලෙත් කර සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා පඳුරකට ගහුවාමත් එන ස්ලයිඩ් එකට තිබුණේ කාලේ. දැන් ඒක තමයි කතාව. දැක්කත් IT developers කණෙන් වෙන්නන්න බබලා. හරි කියන්නේ. දැන් ඊට පස්සේ මම දැන් කිව්වා අවුරුදු 3කට වගේ යනවනේ. ඒ කියන්නේ ඒ කොල්ල ෆේල් වෙනවා. දැන් හැබැයි ඒ කොල්ලටම සෙට් වෙනවා තව එකෙක්. ඌ වගේ මේ අපි දැන් සෙට් වෙනවා. උඩට යන්නේ. හරි. නැත් බෑ උන් දෙන්න ආතල්ලේ ඉන්නවා. හැබැයි එක්සෑම් එක බලද්දි රිසල්ට් වල ෆේල්. ගෙදරට යන්න බෑ ඌට අර උඩ කියන්නේ මානසික වෙන්නයි. ඇයි තාත්තලා ආයෙ සල්ලි එකතු කරලා. දැන් ආයෙ අර ඉගෙන ගන්න කාලේ තාත්තලා ආයෙ සල්ලි එකතු කරනවා ගියක් ගන්න.
දැන් ඊට සායි කියලා හැබැයි මචං මම ක්ලාස් එකකටවත් යන්නේ නැහැ නේ. නෑ ඔව්. මම ඒ කියන්නේ වෙනම වැඩක් කර මොකුත්ම ඉගෙන ගන්න පිටේ ඉගෙන ගන්නෙම නෑ මම. මුක අනිකරම අරකින්ම තමයි ගේම් ඉන්ස්ටිටියුට් මේ ස්කෝල් එකේ ඊට පස්සේ අරෝ කියනවාට දැන් මූට ඔක්කොම අතල් දාලා මූ යන්න හදනවා කොහෙද? ඒ කියන්නේ ජොබ් එකක් හරි කරන්න. ඊට පස්සේ අර අනිත් කොල්ලන් යාළුවෝ කියනවා නෑ අපි කොහොම හරි කරමු. කොහොම හරි කරගමු කියලා. ඊට පස්සේ මේ එක්සෑම් එක පාස් වෙනවා. ආසන කෙනුන් දෙන පට්ට කට්ටක් කාලා ජොබ් එකක් වෙරිමත් කරනවා වම් දෙන්න නේද? නෑ. ජොබ් එක පාස් වෙනවා. නෑ ඌ අර ඊට පස්සේ ඉන්ටර්විව් යනවා. නෑ. ඌ කැම්පස් යන මේ හයි ස්කූල් යන ගමන් මචං ඌ අර මේකක වැඩට යන පට්ටලේක වැඩට යන. ඌ පට්ටලේක වැඩට යනවා. ඌ ඒ කියන්නේ අර ඌ හදන තාත්තගෙන් ඩිපෙන්ඩන්ට් නැතුව කොහොම හරි යන තාත්තට මාට්ටු වෙනවා. නෑ ඒ කතාවක් තියෙනවා මේ නංගිට බයිනවා මේ ඔයා දැන් ෆේල්ලා ඔයාට තේරෙයි මේ තාත්තෙන් කාලේ ඉන්නේ ඒ සීන් එකකුත් කියනවා. ඌ ආයි යන්න බෑ කියනවානේ. යන්න බෑ කියනවා. ඌ ඒ කියන්නේ ඉස්කෝලේ යන්න බෑ. නෑ ඒක හොඳ වැඩ කියන්නේ නෑ. ඊට පස්සේ දැන් ෆේල්ලා මචං දැන් ඉන්ටර්වයුව වලට යනවනේ දැන් හරි පාස් වුණානේ එක්සෑම් එක පාස් ඌ පාස් වෙනවා කොහොමද? අපි වුණත් ඉන්ටර්වයුව වලට යනවනේ. ඉන්ටර්වයුව වලට ගිහිල්ලා මේ මොකක්ද වෙන්නේ? හොඳම වැඩේ මොකද්ද? ඒ හැබැයි ඒ නංගි තමයි ඒගොල්ලන්ට උදව් කරන්න පාඩම් කරන්න නැත්තේ. අර තාත්තාත් එක්ක කතා කරන රුපියල් 2000 දුක දීලා ක්ලාස් එකකට. මතකද? ඒවිල්ල රුපියල් 2000ක් කියලා තාත්තෙන් ක්ලාස් එකට මන්ත්ලි ෆීස් එක. ඊට නංගි කියන තාත්තට මම මෙයාව බලා ගන්නම් කියලා. මේක ඇහැරවල උදේ sorry පාන්දරට එහෙම ඇහැරවල ඒකි පාඩම් කරනවා. ඒකි පාඩම් කරනවා. කොහමද? ඒ කියන්නේ නංගි කෙනෙක් හිටියන අපි මෙතන නෑ නංගි ඉස්කෝලෙන් ගත්තා තමයි අයියට එහෙම නංගි කෙනෙක් කියනවා මම මෙතන ඉන්නේ නැහැ. අපි දන්න දැන් නැද්ද පොඩි ළමයි තාත්තගේ නංගි කෙනෙක් හිටියා. එන අපි මාමල කරලා මිනිස්සු වැරදි මතක නේද? ඔක දාන්න බෙඩට තවතරත් එක්ක. නෑ නංගි කියන අපේ මේ සහෝදරී නංගි කියන්න පුළුවන්. හරි. ගර්ල්ෆ්‍රෙන්ඩ් නංගි කියන්න පුළුවන්. ඒක කතාව. හරි කියන කපන්න එපා ඒක. මේ ඊට පස්සේ මොකද්ද මේ අතරින් යන ජොබ් ඒ කියන්නේ ඉන්ටර්විව් යනවා. හරි ඉන්ටර්විව් යද්දී ෆේල්. මෙයා ෆේල් වෙනවා. ඊට පස්සේ කියන්නේ ෆේල් වෙන්න මචං මේ උඩ එක්ස්පීරියන්ස් නැහැ. ඒ කියන්නේ ඌගේ නෑ ඒක වෙන්නේ කතාව මචං යාළුවෝ දෙන්නම ෆේස් කරනවා. එකට යාළුවෝ දෙන්නම දැන් පාස් යාළුවෝ දෙන්න. හැබැයි ඊට පස්සේ ඒකෙන් ගන්න එක්කෙනා. ඔව් ඒ අර යාළුවා මුළු ඉස්කෝලේම එක්කෙනා. ඒක ඉස්කෝලේම එක්කෙනා. ඊට පස්සේ එයා අහනවා කවුද සිලෙක්ට් උනේ කියලා. ඊට පස්සේ පෙන්නනවා කොල්ලෙක්ව. ඒ උගේ යාළුවා. අර උත් එක මුල ගිලපු යාළුවා සිලෙක්ට් කරනවා. ඇයි මේ මාත් හොඳට මේ ෆෝම් කරා ඇයි මාව ගත්තේ නැති කියලා. ඒ කියනවා මේ ඔයා කටපාඩමින් උත්තරේ දුන්නේ අර පැට්‍රිකලි කතා කරේ. ඒ කියන්නේ ඌ මචං අර පොතේ පාඩම් කරපු එකම තමයි මේ හැබැයි ඒ වෙලේ මට නේ හිතෙනවා මානසික පීඩනයේ හින්දා සමහර ප්‍රැක්ටිකලි දෙන්නේ නැහනේ වැරදුනොත් කියලා. නෑ ඒ කියන්නේ උඩ ප්‍රැක්ටිකලි දැනුම නැහැ තමයි ඒක දැනුම නැහැ. ඌ කැමැත්තෙන් කරපුවා නෙමෙයි. ඌ තනිකර ගිරේ. ඌ කැමැත්තෙන් නෙමෙයි කරේ. ගිරෙන්න තමයි. නෑ ඌ එක්සෑම් මේ එකක් තියෙනවා වර්තමාන කාලේ කතාව. මේ ජොබ් එකකට ගියාම අවුරුදු දෙක එක්ස්පීරියන්ස් ඉල්ලනවා. ඉතින් මොන ජොබ් එකකටද යන්නමයි යන්නේ හැමෝටම අවුරුදු එක්ස්පීරියන්ස් ඉල්ලනවා. ඒක නම් ඇත්ත. ජොබ් නෑ නෑ ජොබ් නෑ ඇත්තටම. ඉතින් අවුරුදු දෙක එක්ස්පීරියන්ස් දෙකයි ඌ දෙක ගන්නේ කොහෙන්ද මම? ඒක කියන්නේ ඉතින් ඉතුරු ටික. නෑ ඊට පස්සේ දැන් අර අරුඩ ජොබ් එක සෙට් වෙනවා මූට බෑ. ඊට පස්සේ මූ ගෙදර එනවනේ. මූ එදා ගෙදරෙත් වහිනවා. හරිද? ගෙදරෙත් ගේ යටපෙළ. ඒ වුණාට මේ මගේ මේ මෙහෙම මතයක් තියෙනවා මචං. ඌ බොරු වැඩක් නේද ඒ කරේ. ඉතින් කසාද බඳින්න කලින් එක්ක ගයක් හදා ගන්න ඕනේ. හරිද? නැත්තම් ඌ බඳින ළමෙක් හම්බෙන්න කලින් එක්ක ඌ ස්ථාරයට එන්න ඕනේ. මෙහෙම එකක් තියෙනවා. කොහොම එකක්ද? හරිද? ඒ ඌට මචං තිබ්බා. දැන් ඌ නැහින කාලේ දැන් මේ ළමයි දෙන්න දුක් විඳිනවා. හරිද? ඌ එක්ක ඉතින් එහෙම වගකීමක් ගන්න නැතුව ඉන්න තිබ්බා. වගකීමක් ගන්න කියන්නේ ඔය ෆිල්ම් එක්ක මචං ඌ ගයක් හදලා ස්ථාවර වෙලා ඉන්න හරි ස්ථාවර වෙනවා. ස්ථාවර වෙද්දි 60ක් විතර වුණොත් එහෙම. නෑ ඒ ෆිල්ම් එක පදින්නද අර ළමයි දෙන්න දුක් විඳිනවා. ඒ ෆිල්ම් එක පටන් ගන්න මෙතනින් නෙමෙයි. මේ ෆිල්ම් එක පටන් ගන්නෙම බැදලා ඉවරයි. කොහොමත් ඒගොල්ලන්ට ඒ වගකීම ගැන තේරෙන්න කලින් ඒ වෙච්ච සීන් එක අතීතයක් මෙයාගේ මතේ මම කියන්නේ මම ඒකට කියන්න මචං එහෙම කැමතියි. මගේ මතේ මම ඒකට කියන්න. හරි දැන් අවුරුදු 19 හරි මෙතන අවුරුදු 19 දී ලව් කරන්න ගත්තා. හරි. දැන් ඒතකොට තේරෙන්නේ නැහැ ගියක් හදන්න දුක තේරෙන්නේ නැහැ ලව් එක නෑ නේ හරි ලව් එක තියන් ඉද්දි ඔබ කියන්නේ ඊට පස්සේ දැන් අවුරුදු 20ක් ඉඳලා අපිට හිතනවා බඳින්න හොඳ නෑ අපි ගියක් හදාගෙන ස්ථාවරලා බඳින්න. එහෙමයි කියලා තරන්නේ කියන්නේ. මම කියන්නේ බැඳලා එක්ක ඌ ඒ බැඳපු මනුස්සයත් එක්ක හදපන් කොහේද?
ඉතින් හරි මේ හදනවා තමයි දැන් මෝ හදන්නේ මේ උත්සාහ කරන්නේ නෑ දැන් මෙතනදී සියන සිද්ධිය ඒගොල්ලොන්ට ගයක් කියන එකේ උමනාවක් තියලා නෑ ඇත්තට අන්න ඒක තියලා නෙමෙයි ඒක වයසත් එක්ක ළමයිත් එක්ක තමයි ඒ උමනාව දැන් සමාජයට ඒක මං කියන්නේ ගැලපෙන්නේ නෑ හරි දැන් ඒ සමාජයේ මේ මිනිස්සයා ඉන්න විදිහට රුණු බතුයි කරන මේ තියරියට ඉන්න මේ මිනිස්සයා හරිද දැන් ඔබ හිතනවාද ඔබ ගන්න කෑනේ ගියක් තියෙනවා යන්නේ පාරේ නෑ ඔබ හිතමු නෑ හරි ඒක ඇත්ත වෙනසක් දැන් මට කියන්නේ හරිද මෙතම දැන් හැබැයි ඔබ කියන විතර මට බඳින්නත් බෑ දැන් ඒකටම කිව්වොත් ගෙවල් නැති මිනිස්සු බැදලා ඉවරයි මේ ඒක නෙමෙයි කියන්නේ අපේ ජනගහනය කී දෙනෙක්ට කියන්නේ නැද්ද එහෙමයි මේ ඒක අපි සිංහල ජාතියනේ සිංහලෙන් මොන ජාතියක් තියෙන්නේ ඒක අපි හිතන එක මම දැන් මට වණිත් දන්නේ නෑ මම දන්නේ ඒ වණිත් දන්නේ අරු කවුද යකෝ අර කවුද යකෝ අර ෆිල්ම් රිවීව් කරන්න ඇවිල්ලා ගයක් ඕනේ කියන්නේ බං අපි දන්නේ දැන් මේගොල්ලෝ දැන්නත් ඒ බැනුම් බාර ගන්න වෙනවා හරි මං දැන් දැකලා තියෙන දෙයක් හරිද මම දැකලා තියෙන මචං මේ කරන්න දෙයක් නැහැ ඉතින් ඌ ඉස්සරහට ජීවිතේ ගෙනියන්නත් එපා මොකද එහෙම වුණොත් ඉතින් සල්ලි නැති එකෙක් මම නිකන් පොලිස් කාර්යයක් වගේ වෙනවා ඒකට ජීවිතේ නැහැ කියන විදිහට සල්ලි තියෙන්න ඕන බඳින්න ජීවත් වෙන්න හැමදේම කරන්න එහෙම මං කියන්නේ මහන්සි වෙන්න ඕනේ කියලා ඉතින් මේ මහන්සි වෙනවනේ ජාච්චිරෝ මහන්සි වෙනවද ළමයි දෙන්නනේ මහන්සි වෙන්නේ නෑ ඌ ළමයිව නඩත්තු කරන්න ඒක තමයි මම කියන්නේ ඒ මහන්සි කලින් වෙන්න තිබ්බනේ යාට කලින් ඉඳලා මෙයා මහන්සි වෙලා තියෙනවා එයා මහන්සි වෙලා තියෙන ඇයි එයා කියනවා එයාගේ නංගිටයි මල්ලිටයි උගන්වන්න එයා පොඩි කාලේ එයාට ඉගෙන ගන්න නැතුව එයා මහන්සි වුණා කියලා එයා ත්‍රිපුටි කාලේ කියන්නේ එයා ඉගෙන ගන්න ඕන කාලෙත් එයා රස්සා කළා කියලා එයා කියනවා එයා ඒ කාලේ ඉගෙන ගත්තා නම් එයා කියනවා මම මේ විදි ගෙවල් හදලා ළමයින්ට උදා ගන්න දෙයක් හදලා එයාගේ මල්ලි අර කොල්ලෝ දිනු වෙලා ඔව් මල්ලි නංගි පොත්තටම දානවා වෙලා මේගොල්ලෝ බලන්නේ නැහැ පොඩියක් තියෙනවා දැක්කද කළගුණන්ට සලකලා නැහැ සහෝදරයා ඔව් මම දැක්කා සහෝදරයා මල්ලි සල්ලි දෙන්න බෑ කියනවා මල්ලි සල්ලි දෙන්න බෑ කියන්නේ එක තැනක විතරක් නෙමෙයි දැන් මල්ලිට උගන්වලා තින්නේ අයියා ජොබ් කරලා ඉතින් මල්ලි නේ ඇවිල්ලා මෙයාගේ ළමයාට කසාද ඔව් කසාද ඒකක් තියෙනවා ඉස්සරහට ඒක හරි කමන්නේ නම් මං ඒකේ පරාජය බාර ගන්නවා නෑ පරාජය ගන්න අපේ අපි අපේ අද මගේ අදහස මන් දුන්නු මෙයාගේ අදහස මෙයා මගේ මතේ නම් අරකමයි මේ එතකොට දැන් ඔය ගම් වතුර දාලා තියෙදි කීවෙනි පාරද ගන්න බැරිද පාර දිග ඒ තුන්වෙනි පාර වගේ දැන් ඒ කියන්නේ මුලින්ම මේ ඉස්කෝලේ මේ ඉස්කෝලේ ඊට පස්සේ තාත්තට අසනීප වුණා තාත්තා heart attack ඒ වෙලෙම මේ සල්ලි ටික දෙන්න උනා එතකොට දෙපාරයි තාත්තා ඔපරේෂන් එක දෙන්න උනා ඊට පස්සේ දැන් ආයෙ එකතු කරා මචං මේ දැන් ආයෙ එකතු කරන්න ටයිම් අදින්න මල්ලිගෙන් සල්ලි ගන්න නැතුව ඒක හරි කිව්වේ එතකොට තුන්වෙනි පාර ඔව් දැන් පොඩි ජොබ් එකක් හම්බ වෙනවා ඊළඟට දැන් ආයෙ තාත්තා ඊට පස්සේ කතා කරන්නේ නැතුව තාත්තායි මූ ගැන දුක හිතිලා මූ ලිෆ්ට් බෙද එහෙම ඉද්දි පාර ගිහිල්ලා මූ පාර්ට් ටයිම් දෙන්න ලිෆ්ට් බෙදනවා හරිද ඊට පස්සේ දැන් ආයෙ ඇවිල්ලා ටක් ගාලා මේ ගවර්න්මන්ට් පොත්තියක් ගෙනල්ලා ගවර්න්මන්ට් ජොබ් එකකට try කරන්න කියලා. මූ ඒකත් පාඩම් කරලා ඒක දිවුවට පස්සේ ඒකත් ෆේල්. අප්පලඩු. කොහොමද ෆේල්? එච්චර ෆේල්. හරිද? ඊට මූ තාත්තත් එක්කත් මනවන්න මූ කියන මන්නම් කරන්න බෑ මට ඇති මේක කරලා ඉවරයි මට ඇති කියලා ඉද්දි තමයි මෙයාගේ යාළුවා අර ජොබ් එකට ගිහපු යාළුවා ඉන්නේ. ඔව්. ඌ කතා කරලා දෙනවා වේකන්සි එකක් තියෙනවා ඇවිල්ලා මේ පොඩ්ඩක් ඉන්ටර්විව් එකට එන්න කියලා. ඉන්ටර්විව් ෆේස් කරන්න. ෆේස් කරන්න. දැන් මූ ගියේ කොහම හරි මූ පාඩම් කරලා හරි මම පාඩම් කරලා පොඩ්ඩක් උත්සාහවත් වෙලා ගිහිල්ලා ඒක ෆේස් කරන ජොබ් එක සෙට් වෙනවා. ඊට පස්සේ ජෙට්ටේදී තු කියන ඔගෙන් අහන ඔයා මේ හැමතැනම ගිහලා ෆේල් වෙලා තියෙනවා අපි උන්ගාට කලින් ඇවිල්ලා ඌ ඉන්ටර් ෆේල් වෙලා. ඒතර ඌ අහනවා මං හැම එතකොට අර යාළුවා කතා කළා කියන්නේ ඌව ගත්ත කම්පැනි ඉඳලා කතා කරා. හරි. ඒක ෆේල් වුණා නේ. ඒ පාර මම කොහම හරි ඒක ගොඩ දානවා. අහනවා ඒ ෆේල් වුණේ දැන් මේක කරේ නැත්නම් මොකද? එතන පොඩි පොඩි හොඳ ෂොට් කෑලි ටිකක් තියෙනවා. බලන්න අනිවාර්යයෙන් එනම් බලමු මේක අනිවාර්යයෙන් ඒක ගෑල්ල බලන්න අනිවාර්යයෙන් ඒ මූවමන්ට් එක ඇත්තටම මේ ස්පෙෂල්. ඊට පස්සේ මේ දැන් ඔහොම කියලා ජොබ් එක සෙට් වෙනවා. ජොබ් එකත් මූට අවුරුදු 5ක් විතර කරද්දී ඒකාකාරයි. ඒකත් එපා නෑ මූ IT පැත්තෙන් යන එක නෙමෙයි. ඔව්. ඕක කරද්දී අවුරුදු 5ක් විතර කරද්දී ඒකාකාරයි. මම එකතු කළා හැබැයි අම්මලාට තාත්තලාට ට්‍රීට් එකක් දෙනවා. හොටල් එකට අරන් ගිහලා කන්න බොන්න දීලා. ඒකෙත් මචං ඉන්නේ අර ලංකාව වගේම තමයි මේ ඒකේ උගේ ප්‍රධානියා ප්‍රධානියා හරිනවා. ඩක්ටර්ලයක් ඊට පස්සේ අන්තිමේදී ඌත් එක්කත් වලියක් දාගෙන මූ දමලා ගහලා ගෙදර යනවා. පරදු. ඔව් ගෙදර යනවා. ගෙදර ඒ කියන්නේ ඒ අවුරුදු 5 ඇතුළතදී තව පාරක් මූ වැටෙනවා. ඒ කියන්නේ ගේ ගන්න සල්ලි එකේ නෑ නංගි කසාද. ඒක තමයි වැටෙනවා කියන්නේ නංගි කසාද බඳිනවා. නංගි ඒ අවුරුදු 5 මචං මේ මහා ගොන් වැඩක් මචං ඒ
නෑ එතන තමයි පොඩි ඔව් පොඩි මේකක් තියෙනවා දැන් තාත්තා කොහොම හරි නංගිව බන්දලා දෙන්න. ඒ වුණාට මම නම් ඒකට එකඟ නෑ මෙලෝ මහා බූරු වැඩන්නේ ලක්ෂ 35ක් මම කවන්නද තරක කරා. ඔව් කවන්නේ. ලක්ෂ 35ක් වියදම් කරනවා මචං. ඒ කියන්නේ මනමාලයාගේ පැත්තෙන් රික්වෙස්ට් එකක් එනවා දෑවැත් දෙපා ඒ වුණාට ලක්ෂ 35ක් වියදම් කරලා මේ නෑ 25ක් කියලා ඉතින් උන් කියන්නේ නෑ සල්ලි. උන් කියනවා මුළු වෙඩින් එකම මනමාලිකින් කරන්න ඕනේ කියලා. හරිද? අනේ ඉතින් හරි එහෙම කියන්නේ මචං දෑවැද්දක් එපා කියලා. ඉතින් අයිඩියා හොඳයි වෙන කසාදයක් කරනවා මොන මගුලක්ද? ඒ වෙන කසාදයක් කියලා දෑවැද්දක් දෙන්නත් එපා. ඇයි දැන් ඉතින් කසාදේ කැමති දැන් දැන් හේතුවක් තියෙන්න බෑ මේ මනමාලයට කැමති නෑ ඉතින් මනමාලට මේක කියන්නේ උන්ගේ තාත්තගේ මල්ලි දෙන්න බෑ තාත්තගේ මල්ලි ගෙනාපු හින්දාද කැමති වෙන්නේ. ඔව් මල්ලි ගෙනාවට මල්ලි ගෙනා වෙන්න බෑ. උන් සල්ලිකාරයෝ කියලා කියන්නේ මල්ලි කියන්නේ සල්ලිකාරයෝ මේ හොඳ තැන සත්තු මේ එහෙම කියන්නේ. ගියොත් හොඳයි කියලා. ඒ හින්දා මේ මන්නම් දැන් ඔබ හිතාන්කෝ උන් හොයන්න බලන්නේ මල්ලි කියපු හින්දා කරනවා. ඒකත් උන් හිර වෙලා නන්නත්තර වෙලා ලක්ෂ 35ක ලෝන් එකක් කියන්නේ පොඩිද බ ලක්ෂ 35ක ලෝන් එක මේ උන්ට වැලේ වැල් නැතුව ඉන්නවා. ඒක මේක තමයි. ඒ මේ වෙන පොයින්ට් එකක් තියෙනවා. දැන් එතන වැලේ වැල් නැති ඉන්නම් බලන්න එක්කෙනෙක් හරි ගොඩ යවන්න. ගොඩ යවන්න කියන හොඳ තැනකට ගිහලා ළමයා හරි සතුටින් එහෙම නේද දැන් ඕගොල්ලෝ කියපු විදිහට මට හිතුනේ දැන් නංගිගේ වෙඩින් එක කරන්න ඒ වියදම් කරන්න දැන් පොඩි කාලේ ඉඳලම අයියාට විතරම වියදම් කරලා තියෙනවා. ඔව් අන්න ඒක තමයි පවුලේ මල්ලිට දන්නේ ඒකයි. ඒ කතාව එනවා එතනදී හරියද? ඒ උනාට හරි උඹ නිකන් හිතහන්කෝ මට නම් ඒ තියරිය ගැලපෙන්නේ නෑ මචං. ලක්ෂ 35 හරි සරලව ගන්න තිබ්බනේ වෙඩින් එක. ඉතින් දැන් මනමාලයා එහෙම කියනවා නම් සරල වෙඩින් එක ගන්න කොහොමද? උන්ට අමාරුයි නම් ඉතින් දැන් මනමාලයට අරුන් කතා කරනවා. අපි ජීවත් වෙන්නේ එහෙම අපිට මෙහෙම තියෙන්නේ කොහොමද අපි මෙච්චර වියදමක් දරන්නේ කියලා නෑ එහෙම කියන්න බෑ. එහෙම එපා කියනවනේ. එහෙනම් බඳින්න නැතු වෙන්නේ. ඒ මට නම් ඒකම තීරමක් නැති වැඩක් උන් කරේ. ඒ උන් එතන තමයි ගොම්ම වැටිලා. ඒකට තමයි හොඳ වැඩේ කියනවා මචං. මේ ඒක හොඳ බෑ නෑ මම නම් කියන හොඳ වැඩේ. මම බලලා ඉවරනහමත් අපි ඔබ තරක කරනවා. මොකද තරක කරන්න ඕනේ කෑල්ලා. නෑ හරි ඔය බලන්නකෝ ඒකට අපි මේකට බලන්න දෙමු හරිද? නෑ ඇත්තටම බලන්න හොඳ ෆිල්ම් එකක්. බලන්න ඕව ඇත්තටම බලන්න හොඳ ෆිල්ම් එකක් මේක බලන්න. බලන්න කියන්නේ අනිවාර්යෙන් කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ බලන්න ඕන ෆිල්ම් එකක්. මම ඇත්තටම පිළිගන්නවා ඒක. ඒ අම්මලා තාත්තලාටත් පෙන්නන්න ඕනේ.